පස්සයම් වෝ මේ දකින්නේ නැතුව ඉතින් අවුරුදු ගානකින්නේ ඉතින් ඔයාලා බලන් ඉන්නදී තාම කිසිම දෙයක් උනේ නෑනේ කියලා. කොහොම වෙන්නද? අල්ලපු ගෙදර කතා මොගේ කැසට් එක දැම්මේ නෑනේ. හැම ගමකම ඉන්නවා අඩු මොලයක් තියෙන තඩි මෝඩි. ඌට තඩි කැසට් එකකුත් තිබුණාට පස්සේ තමයි ඒ යකාගේ අන් දෙකක් එළියට එනවා කියලා ගමේ මිනිස්සු දැනගන්නේ. අල්ලපු ගෙදර කැසට් එක දැම්ම වගේ බා. මලම කරදරයක් අපු මේක. මේ මුකුත් කාලයිමුද නාලා ඉන්න දැන් මං ඇඳුම් ගෙනාවිත් නැහනේ නෑ බං අවුලක් නෑ මම දවල්ට එහෙම නානවා අඩුයි දවල්ට කනවා අඩුයි ලෙඩ වෙයි හෙට මොනවද වෙන්නේ ලෙඩ මොනවද කියන්නේ ඉතින් ගෑස් තමයි ඒක නෙවෙයි මේ පාර හැලොවින් පාටි ගියේ නෑ හෙළුවෙන් පාටි මේ පාර කියන්නේ මම නම් එහෙම කවදාවත් හෙළුවෙන් පාටි ගිහලා නෑ. අයියෝ යන්න එපයි. මම නම් මේ පාර දෙකකටම ගියා. ඈ? හෙළුවෙන්? හැලොවින් තමයි. වයිෆ් අවුලක් නැද්ද? එහෙම අවුලක් නෑ. අපි දෙන්නම තමයි ගියේ. ඈ? වයිෆුත් හෙළුවෙන්ද ගියේ? නැතු ඉතින්. දෙන්නම එකට තමයි එක හැලොවින් පාටි එකකට ගියේ. පුදුම සද්දයක් නේ අකෝ ඒක කතා කරනවා හෙන්නේ. කරන් ගියා වගේ බං. බලපංකෝ නිකන් වැස්සක් වහලා පෑවුවා වගේ. මේ මම ගිය පාරට කියලා එනකොට වඩා මේ පාර උඹලා සෑහෙන වෙනස් වෙලානේ. ඔහොම පුළුවන් දෙකෝ පාටි බහින්න? මේක වැඩක් නෑ. දැන් කොහොමද මේ අර උඹ රට යන වැඩක් එහෙම බල හිටියනේ? තාම ඉතින් IELTS කරෙත් නෑනේ බං. ඉතින් ඒක කරගන්න එපැයි. ඔව් පොඩි ප්ලෑන් එකකට ඉතින් වැඩේ වෙනවා. ආයි දාගෙන